ඉතින් කොහමද ඔන්න මම අද ඔයගලන්ට පුස්නාඹු හදන හැටි තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ විදිහේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මම මේ පුස්නාඹු එක හදාගත්තේ කියලා. අපි එහෙනම් හදන හැටි බලන්න යමු. මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි මට අද ඕන කරන්නේ. මෙතන මම හාල් පිටි අරන් තියෙනවා ග්‍රෑම් 200ක්. පොඩි පොල් බෑ එක පොල් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 110ක් අරන් තියෙනවා. මේ උක්කු පොල් කිරි. පොල් කිරි අරන් තිනවා මිලිලීටර 200ක්. ඉතින් මේ ටික තමයි ඕන කරන්නේ. තව මට ඊස්ට් ඕන කරනවා තේ හැඳි එකක්. මේ දේවල් ටික තමයි අවශ්‍ය කරන්නේ. මේ එහෙනම් දැන් බලමු කොහොමද මම මේ පුස්නාඹු හදාගන්නේ කියලා. මුලින්ම මම ඊස්ට් තේ හැඳක් කරගත්ත ඊස්ට් ටික හාල් පිටි වලට දාගන්නවා. ඊට පස්සේ මම ගන්නේ උකුපොල් කිරි. මේ උකුපොල් කිරි අපිට ඕන වෙන්නේ මේක මේ අනා ගන්න තමයි. මේ විදිහට හොඳට උකුපොල් කිරි ටික දාලා මේ හාල් පිටි ටික ඩෝ එකක් වගේ අනා ගන්නවා මුලින්ම. ලුණු දැම්ම එකතු කරන්නේ නැහැ. ලුණු එකතු කරන්නේ අපි පස්සේ. එනකොට මේ විදිහට අතින් අනගත්තත් කමක් නැහැ. මම මේ කිව්ව පොල් කිරි ටික තමයි ඕන කරන්නේ. පේනවද ඔයාලට? මෙන්න මේ විදිහේ ඝනකමට තමයි ඉන්නේ. ආප මිශ්‍රණයක් වගේ මේ විදිහට හදාගන්න. මේ බලන්නකො ගොඩාක් දියට නැතුව උකුවට මේ විදිහට හදලා අපි පැය දෙකක් පැය තුනක් වගේ ප්‍රමාණයක් පිපෙන්න තියන්න ඕනේ කාලයක්. ඒ වගේ කාලයක් පිපෙන්න තිබ්බට පස්සේ අපි බලාගමු මම කොහොමද මේ පුස්නාඹු හදාගන්නේ කියලා. මේක ගොඩාක් පැරණි රෙසිපි එකක්. මම හිතන්නේ අවුරුදු 200ක් 250කටත් වඩා වැඩි. මටත් මේක කියලා දුන්නේ මේ ගොඩාක් වයසක ආන්ටි කෙනෙක්. මේ ඉතින් එයා කියලා දුන්නේ එයාගේ අම්මගේ අම්මත් මේක හැදුවා කියලා. ඉතින් අපි එහෙනම් බලමු අද කොහොමද මේකේ රස කියලා. එයා නම් මට කිව්වේ ඇත්තම කිව්වොත් බටර් කේක් එකකට වඩා රසයි කියලා. ඉතින් අපිත් හදලා බලමු නේද කොහොමද කියලා. ඔන්න මම දැන් සීනි මේස හැඳි දෙකක් දාගත්තා. සීනි එක අපි දැන් පැණි කරගන්නයි හදන්නේ. වතුර මිලිලීටර 100ක් අරගන්න. සීනි එක පැණි කරද්දී ගොඩාක් අඩු ගින්දරේ අරගන්න. නැත්නම් මේ සීනි කර වුණාන් පස්සේ අපි හදන එකත් කර රහ වෙනවා. ඒක ඉස්සෙල්ලාම සීනි චුට්ටක් දාලා ඒක පැණි කරගන්නවා. පැණි පාටට හොඳට පොල් පැණි පාට ගන්න. පැණි පාට හොඳට ආවට පස්සේ තමයි අපි ඉතුරු සීනි ටික එකතු කරගන්නේ. එතකොට තමයි අපි මේ හදන පුස්නාඹු එක හොඳ පාටට එන්නේ. එක එක්කෙනා එක එක විදිහට කියනවා. සමහර පුස්නාඹු කියලා කියනවා. සමහර පුස්ආප්ප කියලා කියනවා. මම දැන් ඉතින් හරි නම ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ මට කමෙන්ට් කරන්න. මටත් ඒක මේ පොඩ්ඩක් පැටලෙනවා. දැන් හොඳට පැණි පාටයි. අපි මේ වෙලාවේදී වතුර ටික එකතු කරගමු. දැන් ඉතින් සීනි ටිකක් මම දාගන්නවා ඔක්කොම. ඔන්න මේ වෙලාවේදී හොඳට පැණි වෙලා මම කාඩමන් ඇට දෙක තුනක් එකතු කරගන්නවා. දැන් තමයි මම පොල් ටික දාගන්නේ.
ලුණු කුඩු තේ හැඳි කාලක් දාගන්න. දාලා දැන් මතර මේ පොල් පැණි ටික මිශ්‍ර කරගන්න මේ විදිහට. පොල් වල තෙත ගතිය යන කල්ම තියාගන්න ඕනේ. පොල් වල තෙත ගතිය චුට්ටක් තිබ්බට කමක් නැහැ පැණි ගතිය. ඊට පස්සේ අපි අනාගත්ත හාල් පිටි ටික හොඳටම මම දැන් පිපෙන්නේ තිබ්බන් පිපුණාට පස්සේ තමයි මේ පොල් පැණි ටික අපි එකතු කරගන්නේ. මේ විදිහේ ට්‍රේ එකකට කෙහෙල් කොළ කෑල්ලක් දාලා ඔයගොල්ලෝ ලෑස්ති කරගන්න. අපිට මේ පුස්නාප්පු ටික දාගන්න. ඔන්න හරියටම පැය දෙකකට පස්සේ මේ පිටි මිශ්‍රණය හොඳට පිපිලා තියෙන්නේ මේ. ඔයගලන්ට පේනවනේ. මේ හොඳට පිපිලා. දැන් මේ වෙලාවේදී මම අපි හදාගත්ත පොල් පැණි මිශ්‍රණය මේකට දාලා කවලම් කරගන්නයි තියෙන්නේ. හරිය ලේසියෙන් හදාගන්න පුළුවන්. ගොඩාක් වියදම් යන්නේ නැති කෑමක් තමයි මේ. ඊළඟට ලං කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහේ තමයි තියෙන්නේ. ගොඩාක් ඝනකම නැති අපි සාමාන්‍යයෙන් කේක් හදද්දි හදාගන්න කේක් මිශ්‍රණය ඒ විදිහට තමයි මේ මිශ්‍රණය එන්නේ. මම පොල් පැණි වල ලුණු දාපු හින්දා මේකට ලුණු දාන්නේ නැහැ. දැන් අපි මේ විදිහට ට්‍රේ එකක් ලෑස්ති කරගත්තනේ කෙහෙල් කොලයක් දාලා. දැන් මේ මිශ්‍රණය මේකට දාන්න තියෙන්නේ. දාලා ස්ටීම් කරගන්න තමයි අපිට ඕනේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක ස්ටීම් කරගන්න ඕනේ. පැය භාගයක් විනාඩි 40ක් විතර වගේ ස්ටීම් කරගන්න ඕනේ. මේ විදිහට ස්ටීමර් එකේ තියලා ස්ටීම් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ පියන හොඳට මේ විදිහට රෙදියකින් කවර් කරගන්න. හුමාලි පොඩ්ඩක්වත් එළියට යන්නේ නැති වෙන්න. හරි දැන් අපි බලමු විනාඩි 30කින් බලමු කොහොමද කියලා. මට හිතෙනවා විනාඩි 40ක් විතර යද්දි මේක හොඳට ස්ටීම් වෙලා තියෙයි කියලා. ඔන්න හරියටම විනාඩි 20කට පස්සේ මම ඔයගලන්ට අරලා පෙන්නන්නම් කොහොමද කියලා. මේ විදිහේ කූරක් ගහලා බලන්න. හොඳටම තැම්බිලා තියෙන්නේ. මේ කූරට පොඩ්ඩක්වත් තෙත ගතියක් නැහැ. දැන් මේක ඇති. අපි එහෙනම් දැන් කෑලි කපලා බලමු කොහොමද කියලා. ඔන්න දැන් පුස්නාම්බු එක හදලා ඉවරයි. අපි දැන් බලමු මේක කපලා කොහොමද කියලා. ඇත්තම කිව්වොත් මේක කේක් එකක් පරාදයි. මේ බලන්න. හොඳටම තියෙනවා. මං කෑල්ලක් කාලා බලන්නම් කොහොමද කියලා. ඔයගලන්ට කඩලා පෙන්නන්නම්. හරිම රසයි. පැරණි අය නම් මේ පුස්නාම්බු හදද්දී ඊස්ට් ඒගොල්ලන්ට ඒ කාලේ තිබුණ නැහැනේ. ඒගොල්ලෝ එතකොට භාවිතා කරලා තියෙන්නේ ගොඩක් වෙලාට පොල් වතුර මේ වගේ තමයි භාවිතා කරලා තියෙන්නේ. දැන් අපි ඊස්ට් දාලා හදනවා. පොල් වතුර දාලත් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලන්න කොහොමද කියලා මේ මගේ අලුත් රෙසිපි එක. අපි එහෙනම් තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.